අයියෝ බලන්නකෝ අංකල් මේ වර්ල්ඩ් කප් එකේ අර චියර් එකට නටන නංගිලා ඒගොල්ලෝ කොච්චර නටුවත් කැමරාවක් නිකමටවත් ඒගොල්ලොන්ට අල්ලන්නේ නැහැ. ඔව් මගේ රත්තරන්දේ 20 වර්ල්ඩ් කප් එකේ 6 පාරවල් වලට 4 පාරවල් වලට විකට්ස් වලට චියර් කර කර ඉන්න හොලෝ අතපය ඇඹරෙන්න නටන්න බාර අරගෙන ඉන්න ඔබලාට හැමෝගෙම ලැබෙනා වූ අදිසැලකිල්ල දැකලා අපේ රටේ ගොඩාක් දිනක වගේම මයි හදවතත් කම්පා වුණා. IPL එක වර්ල්ඩ් කප් එකේ 6 පාරක් 4 පාරක් වැදුනහම බවුන්ඩරිය ළඟට යනකම් බෝලේ පස්සෙන් දුවන කැමරාව බෝලේ බවුන්ඩරිය පහු කරන්නත් කලින් සංගාලා අර නටන කෙල්ලෝ ළඟට ફોකස් වෙනවා. ඒ සත්‍රාංගේ මේ වර්ල්ඩ් කප් එකේ 6 පාරක් 4 පාරක් වැදුනහම උඹලා රේ පන කඩාගෙන නටනවා. ඒත් කැමරාකාරයෝ පිට්ටනියට හදිස්සිය පයින් බල්ලෙකුට කපුටෙකුට කැමරාව ඇල්ලුවට උඹලට නෙවෙයි කවදාවත් කැමරාව අල්ලන්නේ. ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? ලෝකයක් සතුටු කරන්න කියලා ලෝකෙටම පේන්න නටන උඹලා නිසා මුළු ලෝකෙම අපිට hinaවෙන්න පටන් අරන් නේද දුව? පුංචි කාලේ ඉඳලම උඹලගේ වැඩිහිටියෝ උඹලට කිව්ව එක එක නටුන් නටලා ලෝකෙ හිනස්සන්න නම් එපා කියලා. ඒ තන්ති මේකමයි නේද මයිදුවේ වෙලා තියෙන්නේ? ඊළඟ ප්‍රශ්නේ දැන් උඹලා තනියමද මේකට වග කියන්නේ? නෑ අර කතාවක් කියනවානේ නොදන්න දෙමළට ගිහින් වර්ගෙන ගන්න එපා කියලා. ඉස්සෙල්ලම අපේ රටේ ගම්මත්තෙන් වගේම සෑම තැනකම නොඑක ආකාරයේ නැතිලි ගැන අහන්ත දකින්ට ලැබුණත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නැතිලක් නටා ගන්න තාම අපිට බැරි බව අපිට තේරුම් ගත්තේ. හැබැයි එහෙම පිළිඅරන් අනේ අපේ කාටවත් නටන්න බෑ. ඔයාලා කවුරු හරි ඉන්නව නම් කුලියට ගෙනත් නටව ගන්න කියලා ලෝකෙටම නෝන්දි වෙන්න ඕනේ නැහැ පුතේ. අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් අපි වසර 2500ක බෞද්ධ ඉතිහාසයක් තියෙන ජාතියක්. අපි ශ්‍රේෂ්ඨ සිංහ පරම්පරාවෙන් පැවතෙන ශ්‍රේෂ්ඨයෝ අපිට ওই නරි නාටක නටලා පුරුදු නැහැ කියලා ජාත්‍යන්තර ප්‍රජාවට පොරතෝක්කයක් දීලා ජාමයකට දාගන්න. ඉතින් මයිදුවේ පුතේ චරලේසියෙන් ගේමක් ගොඩ දාන්න කියෙති. මේ විදිහට උඹලත් නෝන්දිලා රටත් නෝන්දි කරන්නේ ඇයි? ඒක නිසා මයි රත්රන්දුව මීට පස්සේ ඔය වගේ නාඩගම් බාර ගන්න කාර්ය අපිට මේ කියන විදිහේ නැතිලක් නටන්න පුළුවන් වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම නිලධාරි පුතේ උඹලත් ඔය නටවන්න කවුරුවත්ම නැත්නම් නයි ටිකක් හරි ඉලව් ටිකක් අරගෙන හින් රවුන්ඩ් එකේ ලස්සන්ට නටවනවා මිස ලෝකෙටම පේන්න අපේ අහිංසක කෙල්ලන්ව නෝන්දි නොකරන්න තදින් හිතට ගන්න. අද මැච් එකේ ඕවර් 40 අතරතුරේවත් මේ ගැන වරුවක් හිතපල්ලා.